Hi guys, කොහොමද? මගේ වගාවේ දෙවෙනි දවස තමයි අද. ඉතින් ඔතන තියෙන්නේ මගේ grow bag ටික. ඒක දවස් දෙකක් හොඳට පස්මාදේ තෙමලා හොඳට වතුර දාලා තෙමලා තමයි දැන් ඔය මම අද පැල ටික හිටවන්න පටන් ගන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉදිරියට නැදලා ඉන්න කොහොමද මම එඩිට් කරන්න කියලා බලමු. ඉතින් ඔය ට්‍රේ එකේ තියෙනවා පැල 105ක්. ඉතින් මම ඔය පැල 105 තමයි මුලින්ම හිටව ගන්න හදන්නේ. ඔතන තියෙන්නේ දෙමුහුන් ණය මිරිස් පැල. එතකොට අපි බලමු කොහොමද මම මේ පැල ඔය ට්‍රේ එකෙන් අයින් කියන්නේ පිළිවෙලට ඉවත් කරගෙන කොහොමද grow bag වලට දාලා හිටව ගන්න කියන එක බලමු. හරි ලේසි. කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් කරන්න පුළුවන්. මෙහෙමයි කරන්න ඕන. ඉස්සෙල්ලාම පස් දාලා ඔය ට්‍රේ එකකට ඊට පස්සේ එක හාල් එකකට එක බීජ ගානේ දාන්න ඕනේ. දාලා ඉවර වෙලා ඕක හොඳට grow වෙලා මුල් ඇදලා යම් තාක් දුරට අපිට දැන් පොට් එකකට මාරු කරන්න පුළුවන් කියන තත්ත්වයට ආවුවට පස්සේදී තමයි අපි ඕක මාරු කරන්න ඕන. දැක්ක නේද? අර හොඳට මුල් ඇදලා ඒ පස් කුට්ටිය මුල් වලට හයි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක ගලවලා එද්දි ලස්සනට ගලවලා එනවා පස් ටිකත් එක්කම. ඕක යට කරන්න ඕන ඒ පස් වල ප්‍රමාණයට විතරක් වෙනකන් විතරයි. පැලේ යට කරන්න ඕන පස් වල ප්‍රමාණයට විතරක් වෙනකන් විතරයි. ඊට වඩා යට කරන්නේ නැහැ. ඔහොම ওই විදිහට මම පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒ පෙන්නලා තියෙන විදිහට තමයි ඔයාලා පැලේ හිටව ගන්න ඕන. ගොඩක් අය බීජ රෝපණය කරගන්න ඕන වුණාම දාන්නේ එක යම්කිසි පොට් එකකට බීජ කිහිපයක් දාලා තමයි ඒ බීජ රෝපණය කරගන්නේ. එතකොට ඒ රෝපණය කරගන්න පොට් එකෙන් අපි ඒ බීජ ඒ කියන්නේ පැලය grow වෙලා ආවට පස්සේදී ඒක අපි ඉවත් කරගන්න හදද්දී සාමාන්‍යයෙන් සමහර ඒවාවල මුල් වලට ඩැමේජ් වෙනවා. මුල් කැඩෙනවා. එතකොට ඒ කියන්නේ පැලයට හානියක් වෙනවනේ. ඉතින් ඊට වඩා හරිම පහසුවෙන් ඔය වගේ ට්‍රේ එකක ඕගොල්ලන්ට ඕක කඩෙන් ගන්න පුළුවන් රුපියල් 250ක් 300ක් වගේ මුදලක් වෙන්නේ. ඕල්සේල් ගන්න නම් ඊටත් අඩුයි. ඉතින් එතකොට ඕකට එක ට්‍රේ එකකට එක හෝල් එකකට එක බීජය ගානේ දාලා තමයි මම ඔය පැල කරගෙන තියෙන්නේ. එතකොට පුළුවන් අපිට වෙන් වශයෙන් මුල් ඇදගත්ත ඒ කියන්නේ මුල් ඇදගෙන grow වෙච්ච පැල ඇටි ඉවත් කරගන්න අපිට පුළුවන්. ඉතින් බලන්න මම කොහොමද මේ ණය මිරිස් එක එකින් එකට ණය මිරිස් පැල ටික එකින් එකට ඉවත් කරගෙන කොහොමද පැල කරගන්නේ කියලා පැහැදිලිවම ওই වීඩියෝස් වල තියෙනවා. ඉතින් ඔයගලන්ට නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න කිසිම ගැටලුවක් නැහැ. ඔතන ඔක්කොම ණය මිරිස් පැල 105ක් තියෙනවා. මම ඉතින් ඕක කරගෙන තියෙන්නේ මට තියෙන ඉඩ පහසුකම් අනුව තමයි. පොඩි අඩුපාඩු ඇති මගේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද මට තියෙන පුංචි ඉඩ ප්‍රමාණයක්නේ. ඒ ඉඩ ප්‍රමාණයට ගැලපෙන විදිහට තමයි මම මගේ වගාව කරගෙන තියෙන්නේ. ඉදිරියටත් මගේ වීඩියෝස් එක්ක රැඳිලා ඉන්න. කොහොමද මේවට සාතු කරන්නේ, පොහොර යොදන්නේ කොහොමද, ඒ ඔක්කොම විස්තර මම ඉදිරි වීඩියෝස් වලින් අරගෙන එන්න සූදානමින් ඉන්නවා. මගේ වීඩියෝස් එක්ක රැඳිලා ඉන්න. Thank you for watching. Subscribe කරන්න. Bye bye.